අද 2025 මාර්තු 4 වෙනිදා. අද අපේ නිව්සීලන්ත ගමනේ 3 වෙනි දවස. මේ තියෙන අපි නිව්සීලන්ත වල පළවෙනි සතිය නතර වෙලා ඉඳපු හොටෙල් එක. අපිට සති දෙකක කාලයක් නිව්සීලන්ත වල ඉන්න වුණා. ගයිනි වැඩ කරන්නේ AUT එකේ රිසර්ච් ටීම් එකක. අදත් එයාට මීටින් එකක් තිබුණා. මම උදේ නැගිටිනකොට එයා ගිහින් තිබුණේ. මම නැගිටලා සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. සිටි එක හරියම ලස්සනයි. පරණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු බිල්ඩින් ගොඩක් තිබුණාට සිටි එක පුරා. මිනිස්සු ගත්තාම මිනිස්සුත් හරි හොඳයි. හරිම ආචාරශීලී. බය නැතුව තනියම ඇවිදින්න පුළුවන් සිටි එකක්. ඕක්ලන්ඩ් වල ඇවිදිනවා නම් ඕක්ලන්ඩ් වල නතර වෙනකොට ඕක්ලන්ඩ් සිටි එක මැද්දේ තියෙන තැනක් තෝරගන්න. එතකොට ඔයාට ඇවිදින දුරෙන් තියෙන දේවල් ගොඩක් කවර් කරගන්න පුළුවන්. අපි නතර වෙලා හිටියේ 4 points by Sheraton කියලා හොටෙල් එකක. ඒක සිටි එක මැද්දෙම තිබුණ නිසා මට හරිම ලේසි වුණා ළඟ තිබුණු තැන් ටික ඉක්මනට කවර් කරගන්න. මේ තියෙන ඕක්ලන්ඩ් ආර්ට් ගැලරි එක. ඒකට ගියව හැටි ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ බිල්ඩින් එක හදලා තියෙන ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හරිම ලස්සනයි හරිම අපූර්වයි ඇතුලේ. මේ දවස්වල රිපෙයාර් එකක් තිබුණ නිසා කොටසක් කවර් කරලා තිබුණේ සහ උඩ තට්ටුවට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ඇල්බර්ට් පාර්ක් එක එකටත් අපි ඊළඟ දවසක යනවා. ඔය අනාතර මම දැක්කා ඕක්ලන්ඩ් යුනිවර්සිටි එකේ ශිෂ්‍යයන්ගේ එකමුතුවක් තියෙනවා. ඒකෙදි ඒගොල්ලෝගේ යුනිවර්සිටි එකේ තියෙන එක සමාජ වලට කට්ටිය බඳව ගන්න එක පොඩි ස්ටෝල් තිබුණා. පොඩි තරඟ තිබුණා. එක තෑගි බෝග හම්බුණා ගියපු අයට. මටත් හම්බුණා මෙන්න මේ බෑග් එක. ඒ නාතර ලස්සන චූටි කාර් එකක් හම්බුණා. ඒකත් වීඩියෝ කරගෙන මම අද බලන්න යන තැනට යන්න පිටත් වුණා. මම යනකොට සිටි එක මගේ අර නිදහස් පාර්කින් යන්න තීරණය කරා. එතකොට මට හම්බුණා සිටි එක මැද්දේ හදපු පොඩි පාර්ක් එකක් වගේ පොඩි කැලයක් වගේ එකක්. ඒක මැද්දෙන් පාත්වේ හදලා තියෙන තැනක්. මම ඒ පාර තෝරගත්තා. මේ සිටි එක මැද්දම සිටි එකේ ජීවත් වෙන කෙනෙකුට නගරයේ සද්දබද්ද වලින් හරියට මනස කැළඹිලා තියෙනවා නම් කලබලකාරී වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා හිත නිදහස් කරගන්න පුළුවන්. ටිකක් අර කැලේ වයිබ් එකක් තමයි එන්නේ. මේ තියෙන ස්කොට්ලන්ත ජාතික රොබර්ට් බර්න්ස් කියන කවියාගේ ප්‍රතිමාවක්. මෙයා ලෝක සාහිත්‍ය ගැන කතා කරනකොට හම්බෙන ප්‍රසිද්ධ කලාකාරයෙක්. මේක තමයි ඕක්ලන්ඩ් වල තියෙන කෞතුකාගාරය. මේක යුද්ධ ස්මාරක, පරණ දේවල්, ඊට පස්සේ ජීව විද්‍යාත්මකව අතීතය ගැන කතා කරන දේවල් ගොඩක් දේවල් තියෙනවා. ටිකක් නගරෙන් උස තැනක හදලා තියෙන්නේ. ඒ නිසා මෙතන නම් බලපුවම වටේම පේනවා. හරිම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව හදලා තියෙන බිල්ඩින් එකක්. මේකේ යුද්ධ ස්මාරකයකුත් තියෙනවා. ඒකේ නවසීලන්ත සොල්දාදුවන් මිය ගියපු තැන්වල නම් සලකුණු කරලා තියෙන ඒගොල්ලන්ට ගෞරවයක් විදියට. ඊට අමතරව නවසීලන්ත සොල්දාදු සහභාගී වෙච්ච යුද්ධ සම්බන්ධව මේකේ විස්තර සඳහන් වෙලා තියෙනවා. මේකට ඇතුල් වෙන්න ටිකට් ගන්න ඕන. නවසීලන්ත ජාතිකයන්ට ෆ්‍රී. හැබැයි අනිත් රටවල අය ටිකට් ගන්න ඩොලර් 30ක් 35ක් වගේ ගාණක් යන්නේ. මම මේකට අමතරව මාओरी සංදර්ශනයකුත් බැලුවා. ඒකටත් ටිකට් එකක් ගන්න ඕනේ 30ක් හරි 35ක් හරි මට මතක නැහැ හරියට ගාණ. නමුත් ඒක වීඩියෝ කරන්න බෑ. ඒක නිසා ඒකේ කොටස් මේකේ ඇතුළත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ කෞතුකාගාරය බලන්න යනවා නම් ඒ තියෙන දෙක තුනම බලන්න කියලා මම කියනවා. මොකද මාර හොඳයි. ඒක වෙන තැනකින් බලන්න හම්බෙන්නේ නැහැ. කොහොමද නිව්සීලන්ත ආවම මාओरी ගම්මානයකට යනවා. නමුත් එතකොට
එතනදි බලන්න හම්බෙන එකයි මේකයි අතර සමහර වෙනස්කම් තියෙනවා. ඒක හරි ලස්සනයි. බැලුවට පාඩු නෑ. නවසීලන්ත සොල්දාදුව ලෝක යුද්ධවලට සහභාගී වෙලා තියෙනවා. ඒකෙදි ඒගොල්ලෝ ලබාගත් අත්දැකීම් සහ භාවිතා කරපු උපකරණ මේ කොටසේ කියලා තියෙනවා. ඒතකොට එන කට්ටියට ඒක බලන්න පුළුවන්. ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහට ඒක හදලා තියෙනවා. මේක බලන්න එන්න කලින් පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධය ගැන චුට්ටක් බලලා එන්න. එමුණොත් ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න හරිම ලේසියි. නවසීලන්ත හමුදාව මේ වෙනකොටත් ලෝකේ සාමසාධක කටයුතු සඳහා දායක වෙලා තියෙනවා. මේක ගැන විස්තර. මෙතෙන්ට අත තිබ්බම මේ එන්ජින් එක ස්ටාර්ට් වෙලා අපිට පෙන්නනවා. මෙතන තියෙන ඒ කාලේ තිබ්බ ලෝක සිතියම සහ නාවික ගමන් මාර්ග ඒ වගේ දේවල් ඇట్లా තිබ්බ තැන් වැදගත් වෙච්ච රාජ්‍යයන් ඒවා ඒ කාලේ තිබිච්ච සලකුණු ලාංඡන ඒ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා මෙන්න මේ බිත්තිවල. හොඳට බලන්න මේ බිත්තියේ තියෙන එක එක රූපවල ඒ කාලේ තිබුණු රාජ්‍යයන් වල සලකුණු තියෙන. ඒ අතරේ ලංකාවේ මාක් එකත් මට හොයාගන්න පුළුවන් වුණා. මම කෞතුකාගාරයේ තිබ්බ සත්ව කොටසට ඇතුල් වුණා. ඒකේ මේ ලෝකේ ජීවි නිර්මාණය වීම ආරම්භයේ ඉඳන් දැන් වෙනකන් වෙච්ච පරිණාමන ක්‍රියාවලිය සහ ඒකට අදාළ අධ්‍යාපනික කටයුතු සඳහා උපකාර කරගන්න පුළුවන් සත්වෝ නිර්මාණය වෙච්ච විදිහ ගැන සඳහන් කරපු තැන් තිබුණා. ඒ අතර මානව ශිෂ්ටාචාරය නිර්මාණය වීම ඒගොල්ලොන්ගේ නැඹුරුතාවයන් මොන මොන කාලවලදීද සිද්ධ වුණේ, ඒ කාලේදී ජීවත් වෙච්ච සත්ත්ව විශේෂ මොනවද, ඒ වගේ දේවල් ගැන පවා මේකේ සඳහන් වෙලා තිබ්බා. ඊට අමතරව ජීවින් පරිණාමය වෙනකොට ඒ පරිණාමය වීමේදී සිදුවෙච්ච පියවරයන් ගැන හොඳ ලස්සනට රූප සටහන් දාලා ඊට පස්සේ එක එක නිර්මාණය කිරීම මගින් සහ සත්ත්ව ෆොසිල වලින් උදව් කරගෙන හදපු දේවල් වලින් මේකේ සඳහන් කරලා තිබ්බා.
මේ තියෙන විවිධ රටවල් වලට අනුව නිර්මාණය කරපු විවිධ කලාකෘති ඒ වගේම පෞරාණික භාණ්ඩත් තියෙනවා. නවසීලන්තේ ඉංග්‍රීසි ජනාවාස ඇති කරන්න කලින් නවසීලන්තේ ජීවත් වෙච්ච පාරම්පරික ස්වදේශික ජනතාව තම මාවරි ජනතාව විදිහට හඳුන්වන්නේ. නවසීලන්තේ ඇතුළේ ඒගොල්ලන්ට ඉතා විශාල සුවිශේෂී තැනක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන ඒගොල්ලන්ගේ සංස්කෘතිය නිරූපණය කරන විදිහේ නිර්මාණ කීපයක්. මේ තියෙන ග්‍රීක රෝම මෙසපොතේමියානු වගේ ශිෂ්ටාචාර වලින් කැනීම් වලින් හොයාගත්ත මැටි භාණ්ඩ සහ අනිකුත් පෞරාණික භාණ්ඩවල නිරූපණයන් කරන ස්ථානය. මේක ඇත්තම මමියක්. මේක ඉතා හොඳින් සංරක්ෂණය වෙලා තියෙනවා. නවසීලන්තය කියන්නේ ගිනිකඳු ගොඩාක් තියෙන රටක්. ඕක්ලන්ඩ් ආශ්‍රිතව විතරක් ගිනිකඳු 50ක් 60ක් විතර තියෙනවා කියලා තමයි දැනට හිතන්නේ. ඒ තියෙන ගිනිකඳු ගැන නිතර අවධානයෙන් ඉන්නවා නිව්සීලන්ත රජය. ඒ වගේම බැරි වෙලාවකත් ගිනිකඳක් පිපුරුවොත් ඒ වෙලාවේදී මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන ජනතාව දැනුවත් කරනවා මෙතනදී. මෙතන විශේෂ කාමරයක් හදලා තියෙනවා. ඒකෙදි ගිනිකඳක් පුපුරනකොට මොන වගේද Tamanට ෆීල් වෙන්නේ කියන එක ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. ඊළඟ මම ගියේ මාවෝරි කැටයන් තියෙන ප්‍රදේශයට. මාවෝරි ගෝත්‍රිකයන් කියන්නේ කැටයන් වලට විශේෂ දක්ෂතාවයක් තිබ්බ කට්ටියක්. ඒගොල්ලන්ගේ ප්‍රධාන කුටි නිර්මාණය කරනකොට ඊට අමතරව බෝට්ටු වලදී සහ ඒගොල්ලෝ පැලඳගෙන ඉන්න ආභරණ වලදී ඒගොල්ලන්ගේ කැටයම් කලාව ඉතාමත් ලස්සනට ඉස්මතු කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ හදපු බෝට්ටුවක්. නවසීලන්ත රජයේ මේ කැටයම් කලාව ආරක්ෂා කරන්න විශේෂ ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒ ගැන ඉස්සරහ වීඩියෝ වලදී දැනගන්න පුළුවන්. මාවරි ජාතිකයන් පච්ච කොටන එක ලෝකෙ ප්‍රසිද්ධ දෙයක්. ඒගොල්ලෝ පච්ච කොටන්න පාවිච්චි කරපු උපකරණ සහ තින්ත වර්ග නිර්මාණය කරගත්ත විදිහ මෙතන තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා ඒගොල්ලෝ නිර්මාණය කරපු ආභරණ.
මේ හැරේ තියෙන පැසිෆික් සාගරයේ ජීවත් වෙච්ච අනෙකුත් ගෝත්‍රවල විස්තර. මියුසියම් එක බලලා ඉවරලා මම එළියට ආවා. මේ තියෙන මියුසියම් එකේ එළිය කොටස අහස පොඩ්ඩක් කළු කරලා තිබ්බ නිසා මම ඉක්මනට යන්න පිටත් වුණා. මේ වෙලාව හවස 6:07ට විතර ඇති. අපි බිනෝජ් මල්ලෑ ගෙදර ගියා. ඒ යනකොට අපි ලස්සන view point එකකට ගියා. එදා දවස ඔය විදිහට තමයි ගත වුනේ. ඊළඟ දවස ගැන ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න.